අසපුවේ ඉන්න කාලේ දවසක් අමනුස්සෙක් වෙහිච්ච දුවක් ආවා. ඒ දුව අවුරුදු 12ක 13ක අමනුස්සයා වැහිලා මායම් වෙලා තමයි කතා කළේ. කතා කරපු දුව කතා කරන්නේ ඒ ඇඟ ඇතුලේ ඉන්නේ අත්තා කියලා. ඒ අත්තා තමයි කතා කළේ. ඒ අත්තා ගෙදරදී ඒ ඇඟට වැහිලා කියලා තියෙනවා අසපුවට යන්න ඕනේ දානයක් පූජා කරන්න ඕනේ මං මැරිච්ච ඇඳ තියෙනවා ඉස්පිරිතාලේ අනුරාධපුරේ ඒ ඇඳේ ලෙඩෙක් ඉන්නවා එතෙන්ට හාමුදුරුවෝ වඩමලා පිරිත් කියන්න ඕනේ අමනුස්සයා තමයි මේ කතාව කියන්නේ ඉතින් දානමාන ගෙනල්ලා පූජා කළා මං ඇහුවා මොකක්ද වෙන්න පෙරේතෙක් වෙන්න හේතුව මැරිලා මාස 6යි අත්තා අසපුවට ආපු බණ අහපු මිනිස්සේ. ඒතර මේ මිනිස්සයා කියන්නේ පෙරේතයා කිව්වා අර දුවගේ ඇඟට වෙලා කතා කරලා කිව්වා ස්වාමීනි මනුස්ස ඝාතනයක් ඉස්සර වුණා කිව්වා. මම මනුස්ස ඝාතනයක් මොකද්ද කිව්වම කිව්වා ස්වාමීනි මං මනුස්ස ලෝකේ ඉන්න කාලේ හේන් ගොවිතැන් කළා අවුරුදු 25කට ඉස්සෙල්ලා හේනට ආපු එකෙකුට ගහලා මැරුවා. මැරෙනකොට බලවත් කර්මය උනේ ඒක. එනිසා මම පෙරේතෙක් වුණා. මං කොයිතකොට දැන් මේ ළමයාගේ ඇඟට වැහිලා මොකටද අසපුවාවේ? ස්වාමීනි මට තුසිත දිව්‍ය ලෝකේ මගේ විමානේ පෙනිපෙනි තමයි මම පෙරේතෙක් උනේ. මං තුසිත යන්න පින් කරපු කෙනෙක්. මං කෝ තුසිත යන්න පින් කළා කියනවා. තුසිතේ විමානේ පේනවා කියනවා. ඔයා මනුස්ස ලෝකේ ඉන්නකොට මොනවද කරපු පින්කම් කිව්වා. අඟුලිමාල සෑයට වත් පිළිවෙත් කරපු ගඩොල් දීපු වැලි දීපු සිමෙන්ති අනුපු අයට සතුටු වෙන්න මේ කියන්නේ. ඒ අමනුස්සයා ඇඟේ ඉඳගෙන ඒ දුවගේ අත් දෙක දිහා මෙහෙම බලලා කිව්වා ස්වාමීනි මේ අත් දෙකෙන් අඟුලිමාල සෑයට ගඩොල් තිබ්බා තුසිතයන් නැද්ද පිනට කියලා ඇහුවා. තුසිතේ විමානේ මට පේනවා ඒත් ස්වාමීනි මං කරපු පිනට වඩා මේ මනුස්ස ඝාතනේ පව බලවත් වුණා. මං කව වෙන මොනවද කරපු පින්කම්? බෝධි කොටු බැඳ. මං කව බෝධි කොටු කියන්නේ මොනවද? අර තියෙන්නේ අපි බැඳපු බෝධි මණ්ඩපේ කියවා. සංඝයා වැඩ ඉන්න කුටිවල වහලවල් සුද්ධ කරා කිව්වා. පොයට සිල් ගන්න ඉන්න මිනිස්සුන්ට දානෙ දුන්නා කිව්වා. සංඝයාට වැඩ ඉන්න කුටි සෙනසුන් හැදුවා කිව්වා. බුද්ධ වචනේ නැද්ද ඔවට දෙව්ලොව යනවා කියලා ඇහුවා. මං කව පිළිගන්නවා තියනවා. මං කව දැන් මෙහෙට ආවේ මොකටද? මට තුසිත යන්න ඕනේ කිව්වා. මං කව අපි කොහොමද ඒකට උදව් කරන්නේ? ස්වාමීනි මං මීට මාස 6කට ඉස්සෙල්ලා අනුරාධපුර ඉස්පිරිතාලේ දැඩි සත්කාරයකගේ ඇඳේ මැරුණා. ඒඳේ මිනිහෙක් ඉන්නවා 50 දින. ඒ මිනිස්සයා ගාවට ගිහිල්ලා පිරිත් කිව්වහම මට තුසිත යන්න පුළුවන් කිව්වා. මං අහුවා ඒ මිනිහට පිරිත් කිව්වම ඔහි කොහොමද තුසිත යන්නේ? එතකොට කිව්වා අර ගෙදර දරුවෝ ස්වාමිනී ඒ ඇඳේ ඉන්නේ මුස්ලිම් කෙනෙක්. ඒ අය පිරිත් දන්නේ නැහැ. ඒ අයට පිරිත් තේරෙන්නේ නැහැ. අනික ඒ මිනිහට සිහිත් නැහැ. දොස්තර මහත්තයා ඉඩ දෙයිද දන්නේ නෑ. ඒ මිනිස්යාගේ දරුවෝ කැමති වෙයිද දන්නේ නෑ. එතකොට අර දුව ඒ කියන්නේ අර අමනුස්සයා ඉන්න දුව රවල බලලා කිව්වා තොපිට වැඩක් නෑනේ අහනේ උන් පිරිත් අහයි කිව්වා. ඊට පස්සේ මං ඇහුවා හරි කියන්නකෝ මොකටද පිරිත් කියන්නේ? ස්වාමීනි ඒ මිනිස්යාට තව මනුස්ස ලෝකේ ඉන්න ආයුෂ තියනවා. එයාගේ ඥාතියෙක් එයාව කලින් මරලා අරයි යන්න පෙරේතෙක් විදිහට ළඟ ඉන්නවා කිව්වා. නෑ අර පෙරේතයාට ඒ පෙරේතයව පේනවා. එයාගේ ඥාතියෙක් එයාට ආයුෂ තියෙද්දි කලින් මරලා ගෙනියන්න ඔය හදන්නේ කිව්වා. මං කිව්වා ඒතකොට දැන් අපි ගිහිල්ලා පිරිත් කිව්වම මොකද වෙන්නේ? එයාගේ කටින්ම ගන්න ඕන නිසා ඇහුවා. ඔබ වහන්සේලා පිරිත් කිව්වහම ඒ අමනුස්සයා එතනින් අයින් වෙනවා. එතකොට අර මිනිස්සයාට සිහිය එනවා. මං කතෝඩේ මිනිස්සයාට සිහිය ආපුවම ඔයාට කොහොමද තුසිත යන්න ලැබෙන්නේ? ස්වාමීනි ලෝණඵල සූත්‍රයේ තියෙනව නේද? පව් කරපු කෙනා පින් කරපුවම බලවත් විදිහට අර පව යටපත් වෙලා පින ඉස්මතු වෙනවා කියලා.
මං කෝ ඉතින් ස්වාමීනි මරපු පවට පෙරේත ලෝකෙ ගියපු මං මිනිහෙක්ව බේරන පවට සුගතිය යන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට අර පව යටපත් වෙනවා. බේරන පින ඉස්මතු වෙනවා. එතකොට මං කරපු පිනුයි මේ පිනයි එකතු වෙලා මේ පෙරේත ජීවිතෙන් චුත වෙලා මට දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් කිව්වා. අපි පිරිත් කිව්වා. අර මනුස්සයාට සිහිය ආවා. ඒ කියන්නේ ආය අපිට සාක්කිය ඕනේ නැද්ද දැන් අර කෙනා දිව්‍ය ලෝකෙ ගියා කියන්නේ. සාක්කිය ඕනේ නෑ. හැබැයි පස්සේ කාලෙක ඒ දුව අම්මලා තාත්තලා එක්ක ඇවිල්ලා කිව්වා ස්වාමීනි අත්තාව හීනෙන් පෙනුණා. අත්ත හීනෙන් කිව්වා දුවේ මට උඹලව පේන්නේ රුවන්වැලි සෑයේදී විතරයි. උඹලා නිතර රුවන්වැලි සෑය වැඳපල්ලා. ආන් එතනදී මට උඹලට උදව් කරන්න පුළුවන් දකින්න පුළුවන්. මම නම් හැමදාම පරසතු මදාරා අරගෙන මහසෑය වඳින්න එනවා කිව්වලු. පින්වත්නි සතුටු වෙන්න අඟුලිමාල සෑයට ගඩොලයක් තිබිච්ච අය. වැලි ටිකක් හලපු අය. ඒ පින් අපත යන්නේ නෑ.